Hi guys, ඔයාලට කොහොමද? ඉතින් මම මාස දෙකකට කලින් තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ අවසාන වතාවට. ඉතින් මේකත් චූටි වීඩියෝ එකක්. ගොඩාක් බිසි මේ දවස්වල අපි. ඉතින් ඒ අතරතුර ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙන නිසා ඒකට බඩු වගයක් ගන්න යන ගමන් තමයි මම ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නේ. ඉස්සරහට ඒ සම්බන්ධව වීඩියෝ ගොඩාක් මම අරන් එන්නම්. ඉතින් මාත් එක්ක ඉන්න. ටිකටම වීඩියෝස් බලන්න. ඒ වගේම තමයි guys මේ දවස්වල UAE වල වගේම මම හිතන්නේ මුළු ලෝකයේම අපේ මුස්ලිම් ජනතාව එයාලගේ රාමදාන් උත්සව පටන්ගෙන තියෙනවා. ඉතින් මේ දවස්වල ගොඩාක් දවල්ට එයාලගේ වතාවත් කරගෙන එහෙම එයාලගේ කෑම කන්නේ නෑ මං හිතන්නේ. මං හරියටම දන්නේ නෑ. හැබැයි ඉතින් අහලා තියෙන දේවල් එක්ක එයාලා උපවාස කරනවා මේ කාලේ. ඒත් එක්ක ඉතින් දවල්ට ගොඩාක් වැඩ කටයුතු කරනවා අඩුයි. මේ තියෙන්නේ එයාලා ඒ කියන්නේ බොක්ස් එකක් දෙනවා මේ වගේ එයාලා රමදාන් එකට කරන උපවාස ඉවර වෙනකොට ඒ වගේ බොක්ස් එකක් දෙනවා කලර් ලයිට් වලින්. මෙහි පාරේ යන අයට ඩ්‍රයිව් කරන ගමන් එයාලට අපහසුයිනේ තැනක නවත්තලා ඒ දේවල් කරන්න. ඒක මං ගෑරෙන අයට එයාලා සපෝට් එකක් විදියට මෙහි ගවර්න්මන්ට් එකෙන් මේ දේවල් කරනවා. ඉතින් මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න ගමන් දැන් මම යන්නේ. මම ආව මගේ වැඩේ කරගන්න. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. මම දන්නේ මේ වීඩියෝස් හරි පිළිවෙලට මම දාලා තියෙනවද කියලා. කොහොම හරි මම යනකොට මෙන්න මේ වගේ යොට් එතකොට ෂිප් ගොඩාක් තියෙන තැනක් හම්බුණා. එතන ඉතින් මෙහි ඉතින් සාමාන්‍යයෙන් යොට් ගොඩාක් දකින්න තියෙනවා හැමතැනම වගේ. කොහොමත් බීච් එකක යන්න ගියොත් අනිවාර්යෙන් තියෙනවාමයි. ඉතින් නෝමල් දෙයක් ඕන කෙනෙක් දන්නවා මෙහි අයට ගොඩාක් ප්‍රයිවට් යොට් ඒ වගේම ගවර්න්මන්ට් එකේ එහෙම හැමතැනම තියෙනවා. ඉතින් මම ඒකෙත් වීඩියෝ ක්ලිප්ස් කීපයක් තියෙනවා. ඒ ටික මම එකට ඇඩ් කරා.
එහෙම තමයි. ඉතින් මම ඒ මගේ වැඩේට යන ගමන් පොඩ්ඩක් වටපිටාවේ තියෙන දේවලුත් රස විඳ මගේ ගමන ගියා. ඉතින් ඔයාලත් එහෙමද? ඔයාලත් කොහේ හරි යනකොට වටේ තියෙන දේවල් ගැන මේ වගේ බල ඒව ගැන අයිඩියා එකක් අරගෙනද යන්නේ? ඒ වගේම මෙන්න මේ ෂිප් එක තිබ්බ මෙතන. ඒක ගොඩාක් ලොකුයි. මම ඇත්තටම ෂිප් එකට නැගලා නැහැ. බලමු මම දවසක ගියොත් ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් කරන් එන්නම්. ගිහින් තියන අය කමෙන්ට් එකක් දායි යන්න. සහ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි දැන් විනාඩි කිහිපයකින් අපේ තැනට යනවා. බලන්නකො මේකේ ක්ලයිමේට් එක හරිම කළුවරයි අද. පොඩක් වහින්නත් වගේ. මේ තියෙන්නේ මම අද කොණ්ඩේ චේන්ජ් කරා මගේ. ඉතින් බලන්නකො හොඳයිද කියලා. ඔන්න අපි ලොකේෂන් එකට ආවා. දැන් ඉතින් ඕන කෙනෙක් දන්නවා මම මේ කොහෙටද ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ ඉතුරු ටික මම හිතන්නේ මම වීඩියෝ එකේ ඉතුරු ටික ගේන්නේ නැති වෙයි. හැබැයි මෙතෙන් ආවේ මොකටද කියන එක මම වීඩියෝ එකකින් අනිවාර්යෙන් ඔයාලට අරන් එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.